ලෝකයේ සුන්දරම කාන්තාව තේරීම මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙනවා. 72 වෙනි වරටත් පවත්වනු ලබන ලෝකයේම රූ රැජිනියන් සහභාගී වන ලෝක රූ රැජින තරංගාවලියේ දුටු නොදුටු දුක්බර සහ සුන්දර කතා සියල්ල මෙන්න. ලෝක කම්පා කරන සම්ප්‍රදායක් වන ස්ත්‍රීන්ගේ ලිංගික අවඡේදනය කිරීම පිළිබඳ ඛේදනීය තත්ත්වය පිළිබඳව සෝමාලියානු රූ රජිනිය වුණු සයිනබ් චාමා අනුවේදනීය කතාවක් දිගහරිනවා. ඒ ලෝක රූ රජින හෙඩ් ටු හෙඩ් අභියෝගතා වටය අතරතුරයි. මෙම අභියෝගතා වටේ රූ රජිනන් හට සිය බියුටි විත් පර්පස් ව්‍යාපෘතිය හෙවත් සමාජයේ අර්ථවත් වෙනසක් ඇති කිරීමට දරන උත්සාහයක් අනාවරණය කිරීමට ලැබෙන අවස්ථාවක්. සෝමාලියානු රූ රජින මෙම අභියෝගාත්මක කතාව කරන්නේ එලෙසය බියුටි විත් පර්පස් ව්‍යාපෘතිය හැටියටයි. ඒ අනුව සයිනබ් චාමාගේ එකම අරමුණ වන්නේ මේ ඛේදනීය ඉරණම නතර කිරීම උත්සාහයක් ගැනීමයි. ඇය ලෝක රූ රජින තරඟය ඊට වේදිකාවට පත් කර ගන්නවා. මට වයස අවුරුදු 7 දී යහළුවන් සමග එලිමහනේ සෙල්ලම් කරමින් සිටින විට මාව අරගෙන ගිහින් මගේ ඇඳුම් ගලවලා මාව කාමරයකට රැගෙන ගියා. ගැහැණුන් පිරිසක් බ්ලේඩ් කතුරු පරණ ආයුධ අතතිව මා එනතුරු බලාගෙන සිටියා. එම කාන්තාවක් වෛද්‍යවරයෝ එවැනි පුහුණුවක් ලදාය නෙවෙයි. සම්ප්‍රදාය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යන්නන් පමණයි. ඔවුන් මගේ ශරීරයේ මා කාන්තාවක් බවට පත් කළ ඉන්ද්‍රිය කපා දැමුවා. ඉන්පසු ඔවුන් ඇතුළත සහ පිටත යෝනි මාර්ගයේ කොටස් කපා ඉවත් කළා. මොකද මෙම ක්‍රියාවලිය අතරතුර නිර්වින්දනයක් සිදුුනේ නැහැ. කිසිම පහසුවක් දැනුනේ නැහැ. ලේසා ගෝසාකාරී නියතතාවයක් පමණයි. මට මතකයි මම ඇඬුවා. අයද සිටියා. නමුත් ඒ ගැහණු අය මට කිව්වේ නිහඬ වෙන්න, නිර්භීත වෙන්න, ආඩම්බර වෙන්න කියා පමණයි. කැපීම අවසන් වීමෙන් පසු සහ නූලක් වැනි යමකින් මගේ සමට මැහුම් දැම්මා. මුත්‍රා සහ රුධිරයේ පමණක් පිටවීමට කුඩා සිදුරක් පමණක් ඉතිරි වෙනසේ. මෙම ක්‍රියාදාමයෙන් පසු මම අඳුරු කාමරයක වැතිර සිටියා. මගේ කකුල් තදින් බැඳ තිබුණා. යනුවෙන් ඇය වේදිකාවේ හඬා වැටුණා. ඇය ඇගේ කතාවේ අවසානයේ සනිටුහන් කළේ සියලු දෙනාම කම්පනයට ලක් කරමින්. සමස්ත කතාව අතරතුර ඇය හඬා වැටුණු අවස්ථා බොහෝ විය. එහෙත් තමා ජීවත් වන සමාජයේ සැඟවී ගිය සත්‍යත් ප්‍රසිද්ධියේ කතා කිරීමට ඇයට තිබූ ධෛර්යයට හිස නමා ආචාර කළ යුතු බවටයි බොහෝ දෙනෙකු පැවසුවේ. මේ අතර ලාංකීය නාමයේ රන් අකුරෙන් ලියවීම සඳහා අනුදිගුණසේකර ශ්‍රී ලංකාව වෙනුවෙන් තරඟයට ඉදිරිපත් වී සිටිනවා. ඇයගේ ආදරණීය පියා ඇය පිළිබඳව පවසන්නේ මෙවන් කතාවක්. මගේ ආදරණීය දියණිය, ඔබ ශ්‍රී ලාංකික සියලු දෙනා එක්ව අද ලක්මව් මුදුන තබා ඇත. ඔබ වෙනුවෙන් ඔවුන් නගන හඬ මගේ ඇසට නංවන්නේ සතුටු කඳුලක්. ඒ ඔබ රාත්‍රී ගණන් නිදිවරා ඉතාමත් වෙහෙසක්ගෙන අප මව්බිමට ඔටුනු රැගෙන ඒමට වූ වෙහෙස මෙන්ම කැපවීම මාත් ඔබේ ආදරණීය මවත් දිවා රෑ දුටු නිසාවෙන්. වැටුණු තැන්වල නැවත සිනාවෙන් යුතුව නැගී සිටීමට මව් දුන් දිරිය ඔබ මේ තරඟයට සූදානම් වූ දින සිට මා සිනාවෙන් වුවත් හදවතින් හඬමින් බලා සිටීමි. ඒ ඔබ මේ ආතතිය නොදැරීමට තරම් පුංචි එකෙක් බව මට දැනුණු නිසාවෙන්. නමුත් ඔබ තුලින් මා දුටුවේ මාවය. අද ඔබ මටත් අම්මාටත් වඩා ශක්තිමත්ය. කිරුළ දිනා ගැනීමට දෙවුන්දර සුදු ඇටිට පේදුරු තුඩුව දක්වා ශ්‍රී ලාංකිකයන් පෙළගැසී ඔබ සමග අත්වැල් බැඳගෙන සිටී. ලෝකයේ මුතු වැටේ රන් කිරුළක් සැරසෙන තුරු සියල්ලවම ඔබ වෙනුවෙන් බලා සිටී. මා ඔබේ ආදරණීය අප්පච්චි යනුවෙන් ඔහු පවසනවා. මේ අතර එංගලන්තයේ නියෝජනය කරනු ලබන රූ රජිනිය පෞද්ගලික හේතුවක් මත තරඟයෙන් ඉවත්ව නැවත එංගලන්තයේ බලා ගොස් තිබෙනවා. වසර ගණනක් පුරා ලෝක රූ රජින කිරුළ දිනාගත් සියලු රූ රජිනියන් මෙන්න